Yes, sir. Come in. Take a seat. නම මොකද්ද කිව්වේ? ජනස්. ජනා කියලානේ CV එකේ තියෙන්නේ. ඔව් මෙහෙට හරියන විදිහට පොඩ්ඩක් නම මොඩිෆයි කරා. කොහොමද නිපුන් දන්නේ? නිපුන් සර් මගේ බාප්පා කෙනෙක් වෙනවා. මම දැන් මෙහෙට ඇවිල්ලා අවුරුදු 18ක් වෙනවා. මට දැන් මෙහි කම්පැනිස් 6ක් තියෙනවා. මගේ ළඟ සේවකයෝ 40ක් වැඩ කරනවා. ඒ සේරම මෙහි සුද්ධෝ. නිපුන් කියන්නේ මගේ හොඳම යාළුවෙක්. නිපුන්ගේ වචනේ අහක දාන්න බැරි නිසා තමයි තමුන්ව මෙතන වැඩට ගත්තේ. තේරුණා? තේරුණා සර්. දවසක් වැඩ කරා නේද? ඔව් සර්. කී දිනකට බඩු වික්කද? එක්කෙනෙකුට තමයි සර්. ඔන්න බලනවාකෝ. ඔන්න ඕක හින්දානේ අපේ රටේ මිනිස්සු මං මෙතන වැඩට ගන්න නැත්තේ. තමුන්ලා එන කම්මැලිනේ. ඔය කම්මැලිකම හින්දා තමයි කවදාවත් තෝරන්නට දියුණු වෙන්නෙත් නැත්තේ. දැන් බලන්නකෝ මෙතන වැඩ කරන අනිත් මිනිස්සු දවසට කස්ටමර්ස්ලා 20 30කට සේල් කරනවා. තමුන් එක්කි නැහැ. කොහොමද කරන්නේ? මේ සතියක් ඇතුළත වෙන රස්සාවක් හොයාගන්න. සතියක් වැඩ කළ පඩිත් අරගෙන යන්න මම නිපුන්ට කියන්න. මේක කරන්න බෑ පුතා. යන්න. මේ තමුන්ගේ කරපු සේල් එක කීයද? ඩොලර් 67000ක්. මේනු වාඩි මොකද්ද තමුන් කිව්වේ? සර් ඩොලර් 67000ක්. ඉච්චර ගානකට තමුන් මොනවද වික්කේ? බිලි කොක්කක් තමයි සර්. එක බිලි කොක්කක්? නෑ සර්. එක බිලි කොක්කක් මදිනේ මාළු බාන්න. ඒක හන්දා බිලි කොකු පෙට්ටියකුයි බිලි පිත්තකුයි මාළු බාන්න හොඳ ඇඳුමකුයි වික්කස. ඊට පස්සේ සර් මම ඇහුවා මාළු බාන්න කොහෙද යන්නේ කියලා. කස්ටමර් කිව්වා මොකද්ද මන් දන්නේ ජලාශයක්. ඊට පස්සේ සර් මම ඇහුවා එහෙම ඉතින් යනවා නම් බෝට්ටුවක් ඕනේ නේද කියලා. ඊට පස්සේ සර් මං එකගෙන ගියා කස්ටමර්ව සර්ගේ බෝට්ටු ෂොප් එකට. එතෙන්ට ගිහලා සර් කස්ටමර්ට බෝට් එකක් වික්කා. බෝට්ටුව වික්කට පස්සේ මම ඇහුවා සර් කොහොමද මේක ගෙනියන්නේ කියලා. කස්ටමර්ට තිබ්බේ සර් පොඩි කාර් එකක්. ඉතින් පොඩි කාර් එකක සර් මේ බෝට් එක ඇදගෙන යන්න බෑනේ. ඊට පස්සේ සර් මං කස්ටමර් එක්කගෙන ගියා සර්ගේ කාර් සේල් එකට. එතනින් සර් මම අලුත්ම ජිප් එකක් කස්ටමර්ට වික්කා. ඊට පස්සේ සර් මම මිනිහගෙන් ඇහුවා මාළු බාන්න ගිහින් කොහෙද නවතින්නේ කියලා. මිනිහට සර් ඒක ගැන මෙලෝ අයිඩියා එකක් තිබුණේ නැහැ. මාළු අල්ලන්න ගිහින් දවස් දෙක තුනක් ඉන්න වෙන නිසා මං ආයෙමත් කස්ටමර්ව මං ඉන්න ෂොප් එකට ගෙනල්ලා ලොකු ටෙන්ට් එකකුයි කැම්පින් බඩු ටිකකුයි වික්කස. තමුන් දැන් ඔය ඔක්කොම වික්කේ අර බිලි කොක්ක ගන්න ආපු මිනිස්සයාටද? නෑ සර්. මිනිහාවේ ඔලුව කැක්කුමට පැරසිටිමෝල් පෙති දෙකක් ගන්න ෆාමසිය කොහෙද තියෙන්නේ කියලා අහන්න. මමයි සර් මිනිහට කිව්වේ ඔලුව කැක්කුමට හොඳම විසඳුම තමයි මාළු බාන එක කියලා. ඉතින් තමුන් මාර ඩයල් එක ගන්නේ. ෂා. වව්. තමුන් එහෙ මොනවද කරේ? මම සර් එහි ප්‍රයිවට් හොස්පිටල් එකකනේ සර් වැඩ කරේ.